ඔයා මේ වීඩියෝ එක බලන්නේ ඔයාට කරන්න වැඩ ගොඩාක් තියෙන නිසා වෙන්න පුළුවන්. ඒත් ඔයාට කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. හරි නේද? කරන්න වැඩ ගොඩාක් තියෙනවා. හැබැයි කරන්න හිතෙන්නේ නැහැ. ඒ කිසිම වැඩක් කරන්න නැතුව ඔයා ෆෝන් එක අතේ තියාගෙන නිකන් ඔහේ ඔබ ඉන්නා. මේ වෙලාවට ඔයාට හිතෙනවා අයියෝ මට මොකක් වෙලාද? මට කොච්චර වැඩ තියෙනවද කරන්න? ඇයි මට මේ දේවල් කරන්න හිතෙන්නේ නැත්තේ? මම කම්මැලියෙක්ද? අර බලන්න වෙන මිනිස්සු හරියම මාර මොටිවේෂන් එකකින් දේවල් කරගෙන යනවා. ඇයි මට මේ දේවල් කරන්න හිතෙන්නේ නැත්තේ? ඇයි මම මෙච්චර කම්මැලි වෙලා තියෙන්නේ? මම ඔයාට එක දෙයක් කියන්නම්. අද මේ වීඩියෝ එක බලලා ඉවර වෙනකොට ඔයාට ඔයා ගැන තිබුණු ලොකු විශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. මොකද සමහරක් විට ඔයාට මේ තියෙන්නේ කම්මැලිකමක් නෙමෙයි වෙන්න පුළුවන්. සමහරක් විට ඔයාගේ නර්වස් සිස්ටම් එක, ඔයාගේ ස්නායු පද්ධතිය සර්වයිවල් මෝඩ් එකේ ඉඳලා ෆ්‍රීස් වෙලා වෙන්න පුළුවන්. තේරුණා මදි වගේ නේද? එන්න අපි ටිකක් කතා කරමු. මම ඔයාට වෙනස් මිනිස්සු 3 දෙනෙක් ගැන කතා 3ක් කියන්නම්. අවසානයේදී ඔයාට තේරෙයි මේ 3 දෙනාටම තියෙන්නේ එකම ප්‍රශ්නේ කියලා. පළවෙනි එක්කෙනාට මම දාන්නම් සෙනුරි කියලා නම. සෙනුරි කියන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්. හෙට එයාට ෆයිනල් අසයින්මන්ට් එක සබ්මිට් කරන්න තියෙනවා. එයාට හොඳ ග්‍රේඩ් එකකුත් ඕනේ. ලැප්ටොප් එක ඕන් කරනවා, බ්ලැන්ක් ඩොකියුමන්ට් එකක් දිහා බලාගෙන විනාඩි ගාණක් බලාගෙන ඔහේ ඉන්නා. එක වචනයක්වත් ලියන්න එයාට හිතෙන්නේ නැහැ. හැබැයි එයාට කරන්න ඕනේ. ඒ වෙනුවට එයා කරන්නේ එයාගේ මූඩ් එක පොඩ්ඩක් හරි ගසන්න. එයා Instagram එක ඕපන් කරනවා, YouTube එකේ shorts බලන්න ගන්නවා, TikTok එකේ පොඩ්ඩක් shorts බලන්න ගන්නවා. පැය 3ක් විතර ගෙවනවා. එයාට කරන්න ඕනේ. හැබැයි එයා රෑ වෙනකොට එයා අඬනවා. එයාට කරන්න ඕන කියලා හිතනවා. හැබැයි එයාට කරන්න හිතෙන්නේ නැහැ. එයා අඬනවා ඇයි මට මේක කරන්න බැරි කියලා. හරි. දැන් ඔන්න දෙවැනි එක්කෙනා තමයි දිනේෂ්. දිනේෂ් කියලා කියන්නේ ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්. අද එයාට වැදගත් රිපෝට් එකක් පොස්ට් යවන්න තියෙනවා. උදේ ඔෆිස් එකට ආපු ගමන්ම ලැප්ටොප් එක ඕපන් කරනවා. හැබැයි රිපෝට් එක පටන් ගන්න හිතන්නේ නැහැ. ඒ වෙනුවට එයාට රිපෝට් එක කරන්න එයාට හිතෙන්නේ නැහැ. ඒ වෙනුවට එයා ඊමේල්ස් ටික ආයෙත් බලනවා, ඩෙස්ක් එක අස් කරන්න පටන් ගන්නවා, කොෆි එකක් හදාගන්න යනවා, කොලීග් කෙනෙක් එක්ක කතා කර ටිකක් ඉන්නවා, මීටින් නෝට්ස් ටික ආයෙත් කියවනවා. දවස අන්තිමේට රිපෝට් එක තාම පටන් අරගෙනවත් නැහැ. ගෙදර යන ගමන් එයා හිතන්නේ මං ඇත්තටම වැඩකට නැති කෙනෙක්ද කියලා. ඔන්න තුන්වෙනි එක්කෙනා තමයි නදීෂා. නදීෂ කියලා කියන්නේ ගෙදර ඉන්න අම්මා කෙනෙක්. ගෙදර වැඩ තියෙනවා, රෙදි හොදන්න තියෙනවා, කෑම යන්න තියෙනවා, දරුවන්ගේ ස්කූල් වැඩ බලන්න තියෙනවා, බිල් ගෙවන්න තියෙනවා. ඒ හැම දෙයක්ම ඔළුවේ කැරකෙනවා. ඒත් එයාට කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැතුව එයා සෝෆා එකේ වාඩි වෙලා ෆෝන් එක දිහා බලාගෙන ඔහේ ඉන්නවා. මුකුත්ම පටන් ගන්න බෑ. අන්තිමේට එයාට හිතෙන්නේ අනිත් අම්මලා හැම දෙයක්ම කරනවා. ඇයි මට විතරක් බැරි කියලා. ඔන්න චරිත 3ක් ගැන මම කියවනේ. චරිත 3ක් විතරක් නෙමෙයි, තව චරිතයක් තියෙනවා. ඒ තමයි චරිත්. චරිත් කියලා කියන්නේ තමන්ගේම බිස්නස් එකක් පටන් ගන්න හිතෙන් ලොකුවට හීනමවන කෙනෙක්. එයාට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා එයාගේම බිස්නස් එකක් පටන් ගන්න. එයාට ගොඩාක් අයිඩියාස් එයාගේ ඔළුවේ තියෙනවා. නෝට්බුක් එකක් පිරෙන්න ප්ලෑන්ස් ගොඩාක් එයා ලියලා තියෙන්නේ. එයාට හිතේ තියෙනවා හොඳ YouTube channel එකක් පටන් ගන්න ඕනේ, වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ඕනේ, ක්ලයන්ට්ස්ලව හොයා ගන්න ඕනේ, මාකටිං කරන්න කොහොමද, මේ හැම දෙයක්ම එයාට කරන්න ඔළුවේ තියෙනවා. හැබැයි එයා එක පියවරක්වත් එයා තබන්නේ නැහැ. හරි. දැන් මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. මේ 4 දෙනාම කම්මැලි මිනිස්සුද? නැත්තම් මේ 4 දෙනාගේම ස්නායු පද්ධතිය එකම ආකාරයකින් අධික ලෙස ස්ට්‍රෙස් වෙලා ප්‍රතිචාර දක්වන විදිහක්ද, රෙස්පොන්ස් කරන විදිහක්ද? මං හිතන්නේ දෙවෙනි උත්තරේ තමයි ඇත්තම උත්තරේ. මේ 4 දෙනාම කම්මැලියෝ නෙමෙයි. මෙන්න මේකට තමයි, මෙන්න මේ වෙලාවෙදි තමයි ෆ්‍රීස් රෙස්පොන්ස් කියලා කියන්නේ. මොකද අපේ ස්නායු පද්ධතිය, අපේ මොළය අපිව ආරක්ෂා කරන්න ගන්න උත්සාහයක්. අපේ සමාජයේ විසින් මෙන්න මේ විදියට ඔහේ ඉන්නකොට වැතිරිලා කරන්න දෙයක් හිතනවා. හැබැයි කරන්නේ නැතුව ඉන්නකොට ඔහේ ඉන්නකොට සමාජයේ විසින් අපිට හරි ලස්සන පිළිතුරක් දෙනවා.
අපි කියනවා ඩිසිප්ලින් එකක් නැහැ, මොටිවේෂන් එකක් නැහැ. ෆෝන් එක තමයි ඔක්කොන්ටම මුල, ෆෝන් එක තමයි ඔක්කොන්ටම ප්‍රශ්නය. උත්සාහ කරා නම් හරි පොඩි try එකක් දීලා බලන්න ඔයාට පුළුවන් වෙයි. හැබැයි මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔයා කම්මැලි කෙනෙක් නම්, ඔයා සමාජයේ කියනවනේ, ඔයත් කියනවනේ මම හරි කම්මැලි කියලා. ඔයා කම්මැලි කෙනෙක් නම් රැට ඇඳේ වැතිරිලා ඔයා අද වැඩ කරේ නැහැ කියලා දුක් වෙයිද? ඔයාට මේ දේවල් කරන්න හිතෙයිද ඔයා කම්මැලි කෙනෙක් නම්? කම්මැලි කෙනෙක් නම් ඔයාට මේක කරන්න ඕනේ කියලා ඔයා හිතින් හිත වේදනාව විඳීද? ඔයාට මේ තියෙන ඔයාට කරන්න ඕනේ කියලා හිතේ තියෙනවා. හැබැයි ඔයාට කරන්න බෑ. ඉතින් මෙතනදී ඔයාගේ මොළයයි ඔයාගේ ශරීරයයි එකට වැඩ කරන සර්වයිවල් සිස්ටම් එකක් කියලා දෙයක් තියෙනවා ඔයාගේ ඇඟ ඇතුලේ. අපිට මේ සර්වයිවල් සිස්ටම් එක අවශ්‍ය වෙන්නේ අපිට මොකක් හරි අනතුරක් දැනුණොත් මේක ඇක්ටිවේට් වෙනවා normally. ඉස්සර කාලේ නම් කොටියෙක් හරි සිංහෙක් හරි අපේ ළඟට ආව මේ සර්වයිවල් සිස්ටම් එක ක්‍රියාත්මක වෙනවා. අද කාලේ ඇත්තටම සර්වයිවල් සිස්ටම් එක ක්‍රියාත්මක වෙන කොටියෝ සිංහයෝ එන්නේ නැහනේ. ඉතින් අද කාලේ ඔයාට ඒක ක්‍රියාත්මක වෙන්නේ ඔයාට ස්ට්‍රෙස් එකක් ආවම, ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ස්ට්‍රෙස් එකක් ආවම, එක්සෑම් තිබ්බම, ඩෙඩ්ලයින් මොනවා හරි ඉම්පෝටන්ට් ඩෙඩ්ලයින් තිබ්බම, ඔයාට ෆැමිලි ප්‍රෙෂර් එකක් මොකක් හරි එකක් තියෙනවා නම්, රිලේෂන්ෂිප් ප්‍රොබ්ලම්ස් මොනවා හරි තියෙනවා නම්, ෆේලියර් ෆියර්ස් මොනවා හරි ඔයාට තියෙනවා නම්, අනිත් අය මොනවා හිතයිද කියන බයක් ඔයාගේ ඇඟ ඇතුලේ හැමතිස්සෙම වැඩ කරනවා නම් දිගින් දිගටම, මෙන්න මේ වගේ ස්ට්‍රෙස්, මේ වගේ ස්ට්‍රෙස්ෆුල් සිටුේෂන්ස් ඔයා දිගින් දිගටම කාලයක් තිස්සේ දිගින් දිගටම යනකොට ගියාම මේත් එක්කම ගියාම ඔයාගේ නර්වස් සිස්ටම් එක කියනවා මට මේක තව දුරටත් දරා ගන්න බෑ කියලා. අන්න එතකොට තමයි ඔයාගේ ෆ්‍රීස් රෙස්පොන්ස් එක ඇක්ටිවේට් වෙන්නේ. ඔයා දැන් ඉන්නේ ඔයාගේ නර්වස් සිස්ටම් එක ෆ්‍රීස් වෙලා. ඒකයි ඔයාට වැඩ ගොඩක් තියෙනවා කරන්න. හැබැයි ඔයාට ඒක කරන්න හිතෙන්නේ නැත්තේ ඔයාගේ නර්වස් සිස්ටම් එක ෆ්‍රීස් වෙලා නිසා. හරි. දැන් අපි බලමු ඔයා ඇත්තටම කම්මැලියෙක්ද නැත්නම් ඔයා මේ ෆ්‍රීස් මෝඩ් එකේද ඉන්නේ කියලා. මෙතනදී පළවෙනි දේ තමයි ඔයාට වැඩේ ගැන සැලකිල්ලක් තියෙනවා. ඔයාට එක්සෑම් එක පාස් වෙන්න ඕනේ, ජොබ් ඉන්ටර්විව් එකට හරියට ෆේස් කරන්න ඕනේ, ඔයාගේ YouTube channel එක හරියට ලස්සනට grow කරගන්න ඕනේ, ඔයාගේ ඩ්‍රීම් එක ඔයාට අතාරින්න ඕනේ නැහැ, ඔයාගේ ඩ්‍රීම් එක ඔයාට achieve කරගන්න ඕනේ. හැබැයි ඔයාට දැන් පටන් ගන්න බෑ. ඇඟට ශක්තියක් නැහැ පටන් ගන්න. ඔයාට කම්මැලිකමක් වගේ ඇඟේ තියෙනවා නම් ඔයා මේ දේවල් කරන්න කියා කරන්නේ නැහැ, කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ මේ දේවල් කරන්න. ඔයා මෙතන ෆ්‍රීස් වෙලා ඉන්න නිසා තමයි ඔයා කියා කරනවා, ඔයාට උනන්දුවක් තියෙනවා කරන්න. හැබැයි ඔයාගේ බොඩි එක මූව් වෙන්නේ නැහැ. ඔයාට කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඔයා කම්මැලියෙක් නෙමෙයි, ෆ්‍රීස් මෝඩ් එකක ඉන්නේ කියලා ඔප්පු කරන්න මම කියන දෙවෙනි දේ තමයි ඔයාට වැදගත් වැඩේ වෙනුවට ඔයා වැඩ ගොඩාක් කරනවා. ඔයා හිතන්න ඔයාට මොකක් හරි රිපෝට් එකක් කරන්න ඕනේ. මොකක් හරි ජොබ් එකේ මොකක් හරි ඔෆිස් එකේ මොන හරි දෙයක් කරන්න ඕනේ. ඔයා ඒ දේ කරනව වෙනුවට ඔයා රූම් එක අස් කරනවා, යාළුවන්ට උදව් කරනවා, කිචන් එක සුද්ධ කරනවා, කබඩ් එක අස් කරගන්නවා, මේ වගේ වැඩ ගොඩාක් වෙන ටාස්ක් ගොඩාක් කරනවා. හැබැයි ඔයාට කරන්න ඕන දේ ඔයාට කරන්න හිතෙන්නේ නැහැ. මොකද මෙතනදි වෙන්නේ ඔයාගේ බ්‍රේන් එකේ ඔයාට ට්‍රෙට් එකක් තියෙනවනේ, තර්ජනයක් තියෙනවනේ පොඩි මේ වෙලාවේ. ඉතින් ඒකෙන් පැනලා යන්න එයා සේෆ් ටාස්ක් ටිකක් හොයා ගන්නවා. ඒකෙන් පැනලා යන්න එයා වෙන ටාස්ක් ටිකක් හොයා ගන්නවා. ඉතින් තුන්වෙනි දේ තමයි ඔයා මේ ඔයාට කරන්න ඕන දේ අවොයිඩ් කරන අතරතුරත් ඔයා ඒ ගැනම හිතනවා. ඔයා ෆෝන් එක ස්ක්‍රෝල් කර ඉන්නවා. හැබැයි ඒ අතරතුරේ ඔයාගේ හිත ඇතුලෙන් හිතනවා අයියෝ මට අර වැඩේ කරන්න ඕනේ කියලා. ඔයා මූවි එකක් බලන්න යනවා වැඩ කන්දක් තියෙද්දි. හැබැයි ඔයාට හිත ඇතුලෙන් පොඩි ගිල්ටි ෆීලින් එකක් දැනෙනවා. ඇයි මම මේ වැඩ ටික කරන්නේ නැත්තේ කියලා. මේක ඇත්තටම ඔයාට රිලැක්සේෂන් එකක් නෙමෙයි. ඔයා රිලැක්ස් කරගන්න දේවල් ටිකක් නෙමෙයි. ඔයා මෙන්ටලි එස්කේප් වෙනවා. ඔයාට කරන්න ඕන දේවල් වලින් ඔයා මෙන්ටලි පැනලා යනවා. ඉතින් හතරවෙනි දේ තමයි ඔයා මුකුත් නොකර හිටියත් ඔයාගේ බොඩි එක මාර ටෙන්ෂන් එකකින් ඉන්නේ. ඔයා හිතන්නකෝ ඔයා ඇඳේ ඉන්නවා. ඒත් ඔයාගේ ෂෝල්ඩර්ස් ටික නිකන් තදයි වගේ, ඔයාගේ චෙස් එක නිකන් තද වෙනවා වගේ, ඔයාගේ මේ හකු ටික නිකන් තද වෙලා වගේ. බලන්න මේ දේවල් ඔයාට තේනවද කියලා. ඔයාට නිකන් හුස්ම ගන්න නිකන් හරි අමාරුයි වගේ, ඇඟට බරක් වගේ දැනෙනවා. ඒ කියන්නේ මෙතනදී ඔයා රෙස්ට් කරන්නේ නැහැ ඇත්තටම. ඔයා මෙතනදී නිකන් ස්ටක් වෙලා ඉන්නේ.
ඉතින් අන්තිම දේ තමයි ඔයාට කරන්න ඕනේ පුංචි දේවල් පවා නිකන් ලොකු දේවල් වගේ දැනෙන්නේ. දත් මදින්න, මුණ හොදන්න, මොන හරි වැඩක් කරන්න, කන්න, බොන්න මේ දේවල් පවා ඔයාට දැනෙන්නේ ලොකු වැඩක් වගේ. නිකන් අර කන්දක් නගිනවා වගේ තමයි ඔයාට දැනෙන්නේ. ඉතින් ඊළඟ එක තමයි ඔයාට කිසිම හැඟීමක් නැහැ වගේ කියලා දැනෙනවා. ඉතින් මේ ලක්ෂණ ඔයාට තියෙනවා නම් ඔයා මෙතනදී කම්මැලියෙක් නෙමෙයි. ඔයා මෙතනදී ෆ්‍රීස් මෝඩ් එකේ ඉන්නේ. මෙතනදී ඔයා කරන පළවෙනි වැරද්ද තමයි ඔයා ඔයාටම දොස් කියා ගන්නවා. ඔයා ඔයාටම කියනවා මම වැඩකට නැති කෙනෙක්. මං අනිත් අය වගේ නෙමෙයි. මගේ ජීවිතේ විනාශයි. මෙන්න මේ වගේ දේවල් ඔයා ඔයාටම කියනවා. හිතන්න කම්පියුටර් එකක් හැංග් වුණාම කීබෝඩ් එකට ගහලා ඒක හොඳ වෙනවද? නැහැ නේද? ඒක රීස්ටාර්ට් කරන්න ඕනේ. ඔයාටත් ඕනේ මෙන්න මේකම තමයි දැන්. ඔයා මේ වෙලාවේ ඔයා පුෂ් කරගෙන තද කරගෙන ඉන්න හැවිද්දොත් ඔයාගේ නර්වස් සිස්ටම් එක හරියන්නේ නැහැ. තව ස්ටක් වෙන එක විතරයි වෙන්නේ. ඔයා මෙතනදී ඔයාට රීස්ටාර්ට් එකක් ඕනේ. ඉතින් සමහරක් අය කරන දෙවෙනි වැරද්ද තමයි මට හොඳක් දැනෙනකම් මම බලන් ඉන්නවා කියලා ඔහේ ඉන්නවා. ගොඩක් අය බලාගෙන ඉන්නවා මෙතනදී. එයාට මොටිවේෂන් එකක් එනකන් එයා බලාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට motivation comes after action. ඉතින් ඔයා මෙතනදී කරන්න ඕනේ පුංචි action එකක් ගන්නවා. එතකොට ඔයාගේ nervous system එකට ඔයාගේ brain එකට safety signal එකක් යනවා. ඊට පස්සේ dopamine activation වෙනවා. ඊට පස්සේ තව step එකක් ගන්න. එතකොට මේ step by step පුංචි step එකේ තමයි ඔයාට motivation එක එන්නේ. නැත්නම් ඔයා motivation එකක් එනකම් මෙතනදී බලන් ඉඳලා හරියන්නේ නැහැ. දැන් මම අද වීඩියෝ එකෙන් මම ඔයාට මොටිවේෂන් වීඩියෝ එකක් නෙමෙයි අතරම ගෙනාවේ. මම දන්නවා ඔයා දැන් ෆ්‍රීස් මෝඩ් එකක ඉන්නේ. එක පාට වැඩ කරලා එක පාට මේක හරියන දෙයක් නෙමෙයි. මම මේ වීඩියෝ එකකින් කියන්නේ නැහැ ඔක්කොම වෙනස් කරන්න කියලා. මම ඔයාලට මේ වීඩියෝ එකකින් කියන්නේ නැහැ. ඔයාගේ නර්වස් සිස්ටම් එක ෆ්‍රීස් වෙලා නම් තියෙන්නේ පුංචි ස්ටෙප් වලින් තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් පළවෙනි ස්ටෙප් එක විදියට ඔයා දැන් ෆෝන් එක අතේ තියාගෙන ඉන්නවා නම් ටිකක් බලන්න ඔයාගේ ෂෝල්ඩර්ස් දිහා පොඩක් වකුකුටු කරගෙනද ඉන්නේ. පොඩක් කෙලින් ඉන්න. පුටුවක වාඩි වෙලා ඉන්නවා නම් කෙලින් ඉන්න. කොන්ද කෙලින් තියාගෙන. ඔයාගේ ළඟ වින්ඩෝ එකක් තියෙනවා නම් ජනලයක් තියෙනවා නම් ගිහිල්ලා පොඩක් අහස දිහා බලන්න. ඔයාට රෑ අහස පේනවා නම් බලන්න තරු හඳ තියෙනවද කියලා. දවල් අහස තියෙනවා නම් බලන්න බලාකුරු තියෙනවද කියලා. මොන පාටද අහස කියලා බලන්න. තද කළු පාටද නිල් පාටද මොන වගේද කියලා බලන්න. අහස දිහා පොඩ්ඩක් බලන්න. දැන් හොඳ හුස්මක් ගන්න. තව පාරක්. හරි. ඔයා මේ විදියට හිමීට හුස්මක් ගන්න. විනාඩි 10ක් විතර හරි සැහැල්ලුවෙන් ඉන්න. දැන් දෙවෙනි ස්ටෙප් එක විදියට පුංචි වැඩක් කරන්න පටන් ගන්න. ඔයා වතුර බීලා නැත්තම් පොඩ්ඩක් ගිහලා වතුරු වීදුරුවක් බොන්න, වතුරු උගුරක් බොන්න. ඇඳ අස් කරලා නැත්තම් බලන්න ඇඳ ඔයාගේ උදේ නැගිට ඇඳ තාම එහෙම තියෙනවා නම් ගිහලා ඇඳ අස් කරන්න. ගේ අතු ගාලා නැත්තම් ගිහිල්ලා පොඩ්ඩක් හිමීට ගේ ටිකක් අතු ගන්න. කාටවත් සද්ද නැතුව හිමීට ගිහිල්ලා ගේ අතු ගන්න. හරි රිලැක්ස් හිමින් යන මියුසික් එකක් දාන්න. ඉතින් මේ හැම දෙයක්ම හිමින් කරලා ඉවරනාට පස්සේ ඔයාට කරන්න ඕන වැඩේ තියෙනවනේ. ඒ වැඩේ ඔයාට මොකක් හරි ඩොකියුමන්ට් එකක් කරන්න ඕනේ නම් මොන හරි රිපෝට් එකක් හදන්න ඕනේ නම් ලැප්ටොප් එක පොඩ්ඩක් හිමීට ඕපන් කරලා ඒ කරන්න ඕන වැඩේ එතන පොඩ පරිසරය හදාගන්න. ඔයාට මොකක් හරි රිපෝට් එකක් හදන්න ඕන නම් ඒ ඩොකියුමන්ට් එකේ ටයිටල් එක විතරක් ලියන්න. ඉතින් මෙන්න මේ විදියට ස්ටෙප් බයි ස්ටෙප් කලබලයක් නැතුව ඔයා ඒ වැඩේට හිමීට ફોකස් කරලා පොඩ්ඩ කරන්න ගන්න හිමීට. ඉතින් තුන්වෙනි ස්ටෙප් එක විදිහට මම ඔයාට කියන්නේ ඔයා ඔයාටම හරි කරුණාවෙන් කතා කරන්න. මෙච්චර කල් ඔයාටම කතා කරේ මොන විදියටද? අයියෝ මම හරිම කම්මැලියෙක්. මට නම් මේක කරන්න බෑ. එහෙම නෙමෙයි. ඔයා ඔයාටම හරි කරුණාවෙන් කතා කරන්න. මෙහෙම කියන්න. මගේ බොඩි එකට ගොඩාක් ටයර්ඩ් වෙලා තියෙන්නේ, මහන්සි වෙලා තියෙන්නේ. ඒ නිසයි මට මේ විදියට දැනෙන්නේ. මම තව බොඩි එකට දඬුවම් දෙන්නේ නැහැ. මට දැන් අවශ්‍ය වෙන්නේ ආරක්ෂාවයි සපෝට් එකයි විතරයි කියලා ඔයා ඔයාටම හරි ආදරෙන් කියන්න.
ඉතින් මේ විදියට ඔයාගේ නර්වස් සිස්ටම් එක කලබල වෙලා නම් තියෙන්නේ මෙන්න මේ විදියට හරි කාම් එකේ හිමීට තමයි මේ වැඩේ පටන් ගන්න ඕනේ. ඉතින් සමහරක් විට ඔයා අවුරුදු ගාණක් තිස්සේ ඔයා අහනවා ඇති try කරන්නේ නැද්ද? උත්සාහ කරන්නේ නැද්ද? ඔය කම්මැලිකම අතාරින්න අනිත් අය දිහා බලන්න මෙන්න මේ වගේ දේවල්නේ ඔයා අහලා තියෙන්නේ. හැබැයි ඔයා කවදා හරි ඔයාගෙන්ම අහලා තියෙනවද? කවුරුත් ඔයාගෙන් අහලා තියෙනවද? ඔයාගේ ස්ට්‍රෙස් එක ඔයාගේ බර ගොඩාක් කාලයක් තිස්සේ ඔයා තනියෙන් නේද දරාගෙන ඉන්නේ කියලා. ඇයි ඒ දේවල් ඔයාගෙන් ඇහුවේ නැත්තේ? ඔයා කොච්චර කාලයක් තිස්සේ ඔයාගේ හිතේ බර ඔයාගේ ස්ට්‍රෙස් එක තනියම උස්සගෙන හිටියද? සමහරක් විට මෙතනදී ඔයාට දැන් මොකක් හරි ඇඩ්වයිස් එකකට වඩා මොකද්ද මෙතනදී කරන්න ඕනේ කියන එකට වඩා අවශ්‍ය වෙලා තියෙන්නේ ඔයාගේ ඔය තියෙන වේදනාවයි ඇත්ත කියලා පිළිගන්න එකයි. කවුරු හරි ඇවිල්ලා ඔයාට කියනවා නම් ඔයාගේ ඔය හිතේ තියෙන වේදනාව ඔයාගේ ස්ට්‍රෙස් එක ඇත්තක් කියලා අන්න ඒක තමයි ඔයාට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් අද මම ඒක කියනවා. ඔයා මෙච්චර කාල අරන් ආපු එක්සෑම් ස්ට්‍රෙස් එක හරි ඔයාගේ ෆයිනෑන්ෂල් ස්ට්‍රෙස් එක හරි මේ හැම දෙයක්ම ඔයා හිතින්ම අවගත්තු දේවල් නෙමෙයි. ඒක ඇත්ත. ඔයා මේ අත්විඳින දේ ඇත්ත. ඔයා මේ වෙහෙසට පත් වෙලා තියෙන දේ වෙහෙසට පත් වෙලා තියෙන විදිය ඇත්ත. ඔයා වෙහෙසට පත් වෙලා තියෙන එක ඇත්ත. ඔයාට නිකන් ස්ටක් වෙලා වගේ තියෙන ෆීලින් එක ඔයාට ෆ්‍රීස් වෙලා වගේ තියෙන ෆීලින් එක ඒක ඇත්ත. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙන කලින් දැන් ඔයාගේ නර්වස් සිස්ටම් එකට කවදාවත් ඔයාට කියන්න එපා මම කම්මැලියෙක් කියලා. ඔයාට මේ දැනෙන දේවල්, හැඟෙන දේවල් මේ හැම දෙයක්ම ඇත්ත. දැන් ඔයාගේ නර්වස් සිස්ටම් එකට රිකවර් වෙන්න පොඩි සපෝට් එකක් තමයි ඕනේ. ඉතින් ඔයාටම කියාගන්න මගේ ශරීරය, මගේ නර්වස් සිස්ටම් එක ගොඩාක් කාලයක් තිස්සේ ස්ට්‍රෙස් එකේ සර්වයිවල් මෝඩ් එකේ හිටියා. මම කැඩිලා නැහැ. මම කම්මැලියෙකුත් නෙමෙයි. මම අසාර්ථක නැහැ. මට දැනෙන හැඟීම්, දැනීම් හැම දෙයක්ම ඇත්ත. ඒක මම තේරුම් ගන්න මම සුදුසු කෙනෙක් කියලා. ඉතින් මම අද කියපු දේවල්, මම අද කියපු ස්ටෙප්ස් ටික හිමීට කරන්න පටන් ගන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාගේ හිතට කතාවක් කරා නම් කමෙන්ට් එකක් දාන්න මම තනි වෙලා නැහැ කියලා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයා මේ ෆ්‍රීස් මෝඩ් එකේ ඉන්නකොට ඔයාට ප්‍රායෝගිකව කරන්න පුළුවන් නර්වස් සිස්ටම් එක රීසෙට් කරන්න පුළුවන් ටෙක්නික්ස් ටිකක් ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් අදට මම ඔයත් එක්ක කතා කරපු මේ පුංචි ස්ටෙප් එක හිමීට හුස්මක් අරගෙන හිමීට වතුර ටිකක් බීලා ඔයාට තියෙන පුංචි දේවල් ටිකක් තියෙනවා නම් ඒ ටික හිමීට කරගෙන ඔයාව පොඩ්ඩක් රීසෙට් කරගන්න. ඔයා හිමීට වැඩ කරන්න පුංචි ස්ටෙප් එකක් ගන්න. මොකද තවමත් ඔයා මෙතන ඉන්නවා. ඔයාට කරන්න පුළුවන්. ඉතින් ඒකම ඔයා හිතනට වඩා ලොකු ජයග්‍රහණයක්. ඔයා කම්මැලියෙක් නෙමෙයි කියලා ඔයාම තේරුම් ගත්ත එක, ඔයා මේ ෆ්‍රීස් මෝඩ් එකක ඉන්නවා කියලා හිතන එක, ඔයා තේරුම් ගත්ත එක ඔයා ගත්ත ලොකු ජයග්‍රහණයක්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.